හරි පළවෙනි බැච් එකේ අය මගේ එක අපි පූර්ණි මට කතා කරලා කිව්වා මේ මට පොඩ්ඩක් පෙන්වන්න ඔයා ඇනලයිස් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද මොකක් හරි ස්ටොක් එකක් කරලා පෙන්වන්න කියලා. හරි. ඉතින් ඒක කරලා පෙන්වන්න යන්නේ. එතකොට පේනවා ඉතින් දැන් මෙතන තියෙන්නේ zip එක. හරි. zip එකේ මම ගිහලා තිනවා මුලින්ම monthly එකට නෙවෙයි weekly එකෙන් පටන් ගමු අපි. හරි. weekly එකෙන් පටන් අරන් බලන්න මොන හරි ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවද කියලා. හරි. දැන් ඒක උඩට පේනවා ඇති. දැන් මෙතන මම මේ ඇඳලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකක්. හරි. බලන්න මේ සාමාන්‍ය අවුරුදු 5ක් විතර පිටිපස්සට ගිහලා ඒක කොච්චරද කියලා වැඩක් නැහැ. ඔයාලට පල්ලෙහාක් ඒ කියන්නේ යටම කොටසක් පේන්න තියෙනවා නම් එතන ඉඳන් ගහලා බලන්න මේ තියෙනවද කියලා මෙන්න මේ වගේ. හරි. දැන් උඩට පේනවනේ. දැන් මෙතන මේක වැලිඩ් ට්‍රෙන්ඩ් ලයින් එකයි 1යි 2යි 3 තරයක වැදිලා තියෙනවා. හරි. එතකොට දැන් ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳා. හරි. දැන් මොකද්ද ඔයාලට තව කරන්න පුළුවන්? ඔයාලට පුළුවන් Fibonacci retracements අඳින්න. හරි. එකක් තමයි මං කිව්වා මේ වලාකුළ මේ ඉචිමුකු ක්ලවුඩ් එකකින් යට ඉඳන් මේක ක්‍රොස් වෙලා ගියපු මේ පළවෙනි මෙන්න මේ වගේ මූවමන්ට් එක මෙහෙම අඳින්න පුළුවන්. හරි. මෙතන අඳින්නත් පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන් අඳින්න පුළුවන් එකක්. හරි. ඔයාලට පේනවා ඇති. මෙහෙම අඳින්න පුළුවන්. හරි. ඊළඟට මෙතන ඉඳන් මෙහෙම එකක් අඳින්නත් පුළුවන්. හරි. මේ ගොඩාක් ඉරි ගහගෙන ගියාම යාළුවනේ මේක කැතයි. එතකොට මේක නිකන් පැටලි ස්වභාවයක් එනවා. ඒකින්ද ඔයාලා ළඟම තිබ්බ රේන්ජ් එකට අඳින්න. ඒ කියන්නේ ඔయిత කලින් තිබ්බ හොඳම රේන්ජ් එක. ඒ කියන්නේ ඔයාලට බලන්න මේ පල්ලෙහා මේක ක්‍රොස් කරන් ගිහලා පල්ලෙහාට ඇවිල්ලා ආපහු මෙහෙම ගියපු රේන්ජ් එකට අඳින්න Fibonacci level එක. මෙන්න මේ වගේ. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මම එදත් ඔයගලන්ට මේක ඇඳලා පෙන්නනවා මගේ මතකයි මට. දැන් මෙතන මේ වගේ සපෝට් ලෙවල් එක මේ 0.79 එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන ගිහලා තියෙනවා අපේ ට්‍රෙන්ඩ් ලයින් එක. හරි. ඊළඟට අපිට පුළුවන් මෙතන මූවිං ඇවරේජස් දාගන්න. හරි. මූවිං ඇවරේජස් ඩේලි එක දාගත්තොත් ඩේලි ඇන් වීක්ලි ඒ දෙකේම මූවිං ඇවරේජස් නෑ. අපි යම් බලමු මන්ත්ලි එකට කොහෙද තියෙන්නේ කියලා බලන්න. හරි. මන්ත්ලි එකෙත් නෑ. හැබැයි ඔයාලට පේනවා ඇති මන්ත්ලි එකට ගියාට පස්සේ මන්ත්ලි සෙන්කොස්පෑම් ඒ එකත් මෙතන වැදිලා තියෙනවා. හරි. එතකොට අපි කියනවා මේ zip එක මෙන්න මේ ඒරියා එක හොඳ කන්ෆ්ලුවන්ස් පොයින්ට් එකක් කියලා. එතකොට මෙන්න මෙතෙන් ආපුවම ඔයාලට බයි කරන්න පුළුවන් ගොඩක් වෙලාවල් වලදී. හරි. ඕක තමයි එක විදිහක් අපි බලන. ඒතර දැන් මම මෙතන බැලුවේ දැන් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකනේ තියෙන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකේ තියෙන එක ඩවුන් ට්‍රෙන්ඩ් කියලා කිව්වේ ඇයි අපි? හරි වීක්ලි එකේ අපි බලන්න වීක්ලි එක තාම ඩවුන් ට්‍රෙන්ඩ් ඇත්තටම ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් කරලා නැහැ වීක්ලි එකේ. මතක තියාගන්න යාළුවනේ. හරි. වීක්ලි එකේ තාම තියෙන අප් ට්‍රෙන්ඩ් එකේ. මොකද මේ මෙතන අපි අර කිව්වා වගේ මේ වලාකුළ තාම මේ රතු පාට එකක් ඇවිල්ලා නැහැ. හැබැයි අනිත් ඒවා වෙලා තියෙන. ඒ කියන්නේ මූවිං ඇවරේජස් ගත්තොත් sorry මෙතන ඩෙත් ක්‍රොස් එක ඇවිල්ලා තියෙන්නේ මේ ලෙගින් ස්පෑම් එක වලාකුළ යටින් ක්ලොස් කරලා තියෙන්නේ. ඒකින්ද ඩවුන් ට්‍රෙන්ඩ් වෙන්න ස්ටාර්ට් කරලා තියෙන. හැබැයි මෙතන රතු පාට වලාකුළ ඇවිල්ලා නැහැ. ඒකින්ද කන්ෆර්ම් වෙලා නැහැ. හැබැයි තාම අප් ට්‍රෙන්ඩ් එකේ ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක තාම ඩවුන් ට්‍රෙන්ඩ් කියන්නත් බෑ. හරි. කොහොම හරි ඇනලයිස් කරන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒතකොට අපි ඩේලි එකට ගිහලා බැලුවොත් අනිවාර්යයෙන්ම ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන. එහෙනම් ඔයාලට පුළුවන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඔයාලට මේ වගේ ගහලා බලන්න මෙන්න මේ වගේ ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවාද කියලා. හරි. මේක 100%ක්ම ගෑවෙන්න ඕනේ නෑ අලුවනේ. ඉතින් මේ විදිහට බලුවොත් ඔයගොල්ලන් තේරෙනවා දැන් මේ පල්ලෙහා මෙතන ඇවිල්ලා තියෙන්නේ හොඳ කන්ෆ්ලුවන්ස් එකක්. හරි බයි එකක්. එහෙමනම් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ වැදුනම ඔයාලට පුළුවන් ටේක් ප්‍රොෆිට් කරන්න. හරි. එහෙම තමයි අපි ඇනලයිස් එක තියාගන්නේ. මොකද උඩින් දැන් මේක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා දෙසරයක් වැදිලා තියෙනවා. මේ තුන්වෙනි සැරේ වදින්න ළඟට ඇවිල්ලා ගිහලා තියෙනවා. එහෙනම් බොහෝ වෙලාවට මෙතනදී ප්‍රයිස් එක රිජෙක්ට් වෙනවා. ඒ වගේම වඩ පේනවා ඇති මෙතෙන්ට ප්‍රයිස් එක වැරදිලා හරි මෙහෙම ආවොත් මෙතන මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඩේලි ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මොකද්ද තියෙන්නේ? සෙන්කෝ ස්පෑම් එකක් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මෙතන මූවිං ඇවරේජස් තියෙනවද කියලා. සමහර විට මූවිං ඇවරේජස් වදින්න පුළුවන්. දැන්ට මූවිං ඇවරේජ් එකක් නැහැ. ඉතින් එහෙනම් දැන් අපිට zip එකේ කරන්න තියෙන්නේ කන්ෆ්ලුවන්ස් පොයින්ට් එකෙන් අරගෙන ඩේලි ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකේදී සෙල් කරන එක. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකේදී සෙල් කරොත් මෙතන ඉඳන් සාමාන්‍ය මෙතන ගියොත් 48ක් තියෙනවා. අපි මේ හරියට බැලුවොත් සාමාන්‍යයෙන් 30ක විතර
ප්‍රොෆිට් එකට යන්න බැරි වෙන එකක් නෑ. හරි? මේ විදිහට ගියොත්. ඒ වගේම බලාගෙන මතක තියාගන්න යාළුවෝ මම ටික ඔක්කොම අයින් කරන්න. ඩේලි එකේ තාම මේ 10 කන්සෙන්ට් එක උඩින් බලාකොල් මේ කැන්ඩල්ස් ක්ලෝස් කරලා නැහැ. හරි? ඉතින් ඒකින්ද තාම අපිට කියන්න බෑ මේක උඩට යයිද කියලා. මොකද අපි මේකේ අඩුම තරමේ කැන්ඩල්ස් දෙකක් විතර මේ 10 කන්සෙන්ට් එක උඩින් ක්ලෝස් කරොත් වඩා හොඳයි. එතකොට බොහෝ දුරට මේ කිජුන් සෙන් එකේ වැදිලා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා ආපහු මෙන්න මෙතන තමයි යන්නේ. හරි? අපි 4 hour එකට ගිහලා බැලුවොත් මොකද වෙන්නේ? ඔව්. ඔයාලට පේනවාද 4 hour එකෙත් තාම අප් ට්‍රෙන්ඩ් එකකට ඇවිල්ලවත් නැහැ. zip එක තාම තියෙන්නේ consolidation නිකන් තාම buy sell වෙවි තියෙන්නේ. හරි? ඉතින් ওই විදිහට තමයි. හැබැයි දැන් මෙතන අපි කිව්වා වගේ weekly chart එකේ මෙතන තියෙන්නේ buy zone එකක්. මොකද එතන confluence zone එකකට ඇවිල්ලා තියෙන හින්දා. ඉතින් ওই විදිහට තමයි මම බලන්නේ. අනිවාර්යයෙන්ම මෙතන stop loss එක දාන්න ඕනේ sell එක. හරි? ගන්නවනම් මොකද මේ confluence zone එකෙන් අරගෙන daily trend line එකේදී විකුණන්න.